අපි නිව්සීලන් යනකොට සියලුම උයපු ආහාර වැකියුම් පැක් කරලා තමයි අපි ගෙනිච්චේ. ඉන්ටර්නෙට් එකෙන් හොයලා ඔයාලට ළඟම තියෙන වැකියුම් කරන තැනකට කෑමත් අරගෙන යන්න. එහෙම තැන්වලට ගියාම ඒගොල්ලෝ ළඟ විවිධ සයිස් වලට හරියන විදිහට බෑග්ස් දෙනවා. එතකොට අපේ කෑම වලට හරියන විදිහට ඒගොල්ලෝ සුදුසු බෑග් වලට දාලා වැකියුම් කරලා අපිට ඉක්මනින්ම දෙනවා. නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් සයිට් එකේ සඳහන් කරලා තියෙනවා කෑම ಜಾති ඒගොල්ලෝගේ ඔරිජිනල් පැකින් එක ගේන්න කියලා. ඒක නිසා අපිට ඕන මේ පැකින් කරන තැන් වලටම කියලා අපිට ලේබල් එකකුත් ගහ ගන්න පුළුවන් මේක මැනුෆැක්චර්ඩ් මේ කඩෙන් ගත්ත ප්‍රොඩක්ට් එකක් බවට පෙන්නන්න. අපි කෑම ಜಾති විතරක් නෙමෙයි කොට්ට මෙට්ට බෙඩ් ෂීට්ස් උත් වැකියුම් කරගත්තා. එතකොට අපේ ලගේජස් වල ඉඩ ඉතුරු වෙනවනේ. ලොකුම මේ කොට්ට දෙකයි බෙඩ් ෂීට් ඒ ටිකටම මට ගියේ 1000 ගාණක්.